මේ බලන්න කරන අපහාසය. කාටද මේ අපහාස කරන්නේ? ලංකාව පුරා වැඩ ඉන්න පිරිසිදු ධර්මයේ කතා කරන සියලුම දේශකයන් වහන්සේලාට. කවුද මේ කියන්නේ? මීවන පලානේ සිරි ධම්මාලංකාර. බලන්නකෝ මේ කියන කතාව. දහමක් නෑ ඔය කොහෙන් මොන පන්සලකවත් මොන රේඩියෝ රූපවාහිනිය වල කියන්නේ ඔක්කොම බන නෙමෙයි. මේ නිවන් වගේ දහමක් නෑ. මේ රටේ ආරණ්‍ය සේනාසනවල භාවනා මධ්‍යස්ථානවල ඒ වගේම ගුවන්විදුලි රූපවාහිනී නාලිකාවල පිරිසිදු ත්‍රිපිටක බුද්ධ වචනේ නිර්මලව අකුරක්වත් වෙනස් කරන්නේ නැතුව කතා කරන යතිවරයන් වහන්සේලා ඕනතරම් වැඩ ඉන්නවා. එතකොට මෙයාගේ මේ අපහාසය කාටද? ඒ ත්‍රිපිටක බුද්ධ වචනයට. ඒ වගේම සමහර විහාරස්ථානවල ගෞරවනීය ස්වාමින් වහන්සේලා තමන්ගේ මත නොකියා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියනවා. එතකොට මේ අපහාසය කාටද? ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුක බුද්ධ වචනයට. අපි අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙනවා යම්කිසි ක්ලේශ ස්වභාවයක් අත්තුක්කංශන පරවම්බන කියලා. භාග්‍යවතුන් වහන්සේ සූත්‍රවලත් විග්‍රහ කළා තියෙනවා. අත්තුක්කංශන පරවම්බන. එතකොට මේ මීවන පලානේ සිරි ධම්මාලංකාරට තියෙන්නෙම මේ අත්තුක්කංශන පරවම්බනනේ. අත්තුක්කංශන කියන්නේ තමන්ව ඉහළින් තබා ගන්නවා. පරවම්බන කියන්නේ අනිකාව හෙලා දකිනවා. දැන් එතකොට අපි මේ මීවන පලානේ සිරි ධම්මාලංකාරගේ මතය ගැන කියනවා මිසක් ඒ කියන්නේ දැන් මේ සමාජගත කොට තිබෙන වීඩියෝ මගින් සමාජයට මුදා හැර තිබෙන මේ අධර්මය, ඒ කියන්නේ සියලුම දේශකයන් වහන්සේලා ධර්මයේ දේශනා කරන්නයි කිව්වොත් පිරිසිදු ධර්මයේ කතා කරන ශ්‍රී මුක බුද්ධ වචනේ කතා කරන දේශකයන් වහන්සේලා ඕනතරම් මේ රටේ වැඩ ඉන්නකොට ඒ ඔක්කොම ප්‍රතික්ෂේප කළ තමන්ගේ කතාව හරි කියලා ගන්නකොට එතන මොකද්ද? තමන් උඩින් තියා ගන්නවා. එතකොට පිරිසක් මැද ධර්මශාලාවක විශාල පිරිසක් මැද ඒ වගේම ඒ දේශනාවල් සමාජයට මුදා හරිනකොට මේක තමයි වැරදි, මේක තමයි හරි කියලා තමන්ගේ මතය කියනකොට තමන්ව උසස් කරගෙන අනිකාව හෙලා දකින එකම බුදුරජාණන් වහන්සේ වදාලා මාන්නයත් එක්ක එන ස්වභාවය. ඒක මාන්නය. එතකොට මානෙ තියෙන්නේ කාටද? මානෙ තියෙන්නේ කෙලෙස් තියෙන අයට. කෙලෙස් ප්‍රහාණය කරපු අරහතුන්ට මානයක් තියනවද? මානයක් නැහැ. ඒ නිසා තමන්ව උසස් කොට තබාගෙන අනිකාව පහලට හෙළන මානය තමයි ඔය මීවන පලානේ සිරි ධම්මාලංකාර තුල තියෙන්නේ. ඒ නිසා ඇත්තටම මිනිස්සු අරහතුන් වහන්සේ කිය රහත් කියලා හිතාගෙන හිටියට ඔය මීවන පලානේ සිරි ධම්මාලංකාරගේ මේ දහම් මත දහම් විග්‍රහ දිහා බලනකොට ඇත්තටම ඇති අරහත් ඵලයක්ද නැත.